සති 3 F3 A3 නැතත් A2යි B එක එහෙම කරපෙවුන් ඉන්නවා. 3ට නෙමෙයි 7:30ට. ඉතින් 3ට නම් අමාරුයි. මේ පුළුවන් කියන්නේ easy 30ක් කිව්වම මේකට බය හිතනවා. ඉතින් බය හිතන එක හොඳයි. ඒක ඔෂාන් කියලා කතා කරේ F2යි S1යි first එක ඊළඟ එක A2යි B එකයි. ආගේ මහා ලොකු රිසල්ට්ස් වල වෙනසක් ඕන නම් ඔයාගේ ජීවිතෙත් මහා ලොකු වෙනසක් වෙන්න ඕනේ වැඩ කරන විදිහේ. ට්‍රැක්ටඩ් ගතිය තමයි ඕගොල්ලන්ව මේකෙන් වළක්වන්නේ. IQ එක නෙමෙයි. ඔයාලගේ හැකියාව නෙමෙයි. මොක්ක වුණත් විභාගෙට තියෙන අන්තිම මාස 7 වැඩ කරන්න ඕනේ එක විදිහකට කවුරු වුණත්. ඉනාවි ඉඳහල්ලා මං අර අද තියරේ ගේ නම් කිව්වා තව සති 30යි තියෙන්න ඕගොල්ලන්ට. ඒ ලෙවල් වලට තව සති 30යි තියෙන්නේ. සති 30 කියන්නේ මෙහෙමයි. එහෙම අර එකපාර ඇව්වම් බය හිතන කාලයක් තමයි. නමුත් සාමාන්‍යයෙන් සති 30ට F3 A3 නැතත් A2යි B එක එහෙම කරපෙවුන් ඉන්නවා. සති 3ට නෙමෙයි සති 30ට. සති 30ට මේ සති 3ට නම් අමාරුයි. අර සතියෙන් ඒ ලෙවල් කරන්න පුළුවන් කියලා අර කියපු විදිහට තමයි කියන්නේ. කොහොමද මේ සති 30කට පුළුවන්. F ඒ කියන්නේ මේ පුළුවන් කියන්නේ easy. එහෙම නෙවෙයි. මාර අමාරුයි. හැබැයි කරගන්න පුළුවන්. මොක්ක වුණත් විභාගෙට තියෙන අන්තිම මාස 7 වැඩ කරන්න ඕනේ එක විදිහකට කවුරු වුණත්. රිසල්ට්ස් ආපේ උන්ද නැති උන්ද කියලා එකක් නැහැ. කවුරුණත් උපරිම දෙන්න පුළුවන් දේ දීලා කරන්න බෑ. ඔක හින්දා මට කියන්න ඕන එක තමයි අර සති 30ක් කිව්වම ඒකට බය හිතනවා. ඉතින් බය හිතන එක හොඳයි. ඒක පාවිච්චි කරලා හරි කල් ක්‍රියාව හරි ගස්ස ගන්නව නම් ඉතින් මේ ඒ තියෙන කාලේ ඇතුලෙන් අපි දකිනවා යම් ළමයි ප්‍රමාණයක් ඉන්නවා රිසල්ට්ස් උත් ආවට පස්සෙත් සමහරක් S1යි F2 වගේ රිසල්ට්ස් අරගෙන සමහරක් වෙලාවට මම ඔය කතා කරවලා එහෙමත් තියෙනවා ස්පෙෂල් මීටින්ග්ස් වල මම මේ පාරත් එහෙම ළමයි හම්බුනොත් මම කතා කරවන්නම් ඒ රිසල්ට්ස් ආවට පස්සේ ගන්න ස්පෙෂල් මීටින් එකේ සාමාන්‍යයෙන් එහෙම ළමයෙක් දෙන්නෙක් මම කතා කරවනවත් එක්ක ඔය ගිය පාරද ඊට කලින් පාරද මතක නැහැ කෑගල්ලි ළමයෙක් ඔෂාන් කියලා කතා කරේ F2යි S1යි ෆස්ට් එක ඊළඟ එක A2යි B එකයි ජපුර හරි මොරටු නෙවෙයි මම හිතන්නේ ජපුරද කොහෙද ඉංජිනේරින් සිලෙක්ට් වුණා. ඉතින් අර එහෙම තියෙනවා. ඉතින් එහෙම වෙනස් කරන උන් ඉන්නවා. ඒත් අර කිසිම මීටර් එහෙම නෙවෙයි ඕ ලෙවලුත් ඒ 6ක් 17ක්ද තියෙන. එහෙම අර මාරම ලෙවල් එකේ එහෙම කරපෙවුන් නෙවෙයි. අතෑරලා දාලා මෙලෝ දෙයක් කරගන්න නැහැ කියලා. ඔහේ දාලා ඉන්නේ උන්. අර ඒ වෙනස් වීම තමයි යෝන්නේ. ඒ කියන්නේ වාගේ මහා ලොකු රිසල්ට්ස් වල වෙනසක් ඕන නම් ඔයාගේ ජීවිතෙත් මහා ලොකු වෙනසක් වෙන්න ඕනේ වැඩ කරන විදිහේ. සියලු පව් අතෑරලා වෙනම සම්පූර්ණ ආයි ජීවිතයක් නැහැ. ඒ ලෙවල් විතරයි වගේ මට්ටමට වෙනස් වෙන්න ලෑස්ති නම් ඉතින් ඒ කමිට්මන්ට් එක දෙන්න ගොඩක් කියන්න බෑ. මොකද මම මොකද දවලුත් කිව්වා දැන් මම ඉස්සරහට ස්පෙෂල් මීටින් එකත් මේක වැඩිපුර විස්තර ඇතුව කියන්නම්. ඔයාලගේ වයසත් එක්ක ඔයාලා මාර ඩිස්ට්‍රැක්ටඩ්. ඕගොල්ලන්ගේ ඔළුව තියෙන්නේ වෙන ලෝකවල. එහෙම යන්න ඉඩ වැඩිම වයසක් මේක. ඒ වයසටම තමයි ඒ ලෙවලුත් ඇවිල්ලා දින කරන්න දෙයක් නැහැ ඉතින්. අනිත් උන් වෙන වයසක ඉඳන් ඒ ලෙවල් කරනව නෙවෙයි. හැම එකම ওই වයසෙන් ඉන්නේ. ඉතින් එහෙම තියද්දිත් යම් ප්‍රමාණයකට පුළුවන් වෙලා තියෙනවනේ තමන්ගේ පොඩි වෙනම ඩිසිප්ලින් එකක් තියාගෙන වෙනම තමන්ගේ වැලියුස් ආරක්ෂා කරගෙන මේක කරන්න පුළුවන් වෙනවා. තව ප්‍රමාණයකට ෆුල් ඩිස්ට්‍රැක්ටඩ් අරකයි මේකයි යම් දේවල් ටිකක් ලොකු කරගෙන ඒක ඇතුලේ ඇත්තම ලොකු දේ අමතක කරගෙන ලොකු පසුතැවීමක් අන්තිමට ඉතුරු කරගන්නවා. ටික කාලයක් ඇතුලේ ලොකු දේවල් කොහොමත් පොඩි වෙලා පේන්න පටන් ගන්නවා. අර පසුතැවීම එන්න දරුණු වෙන්න පටන් ගන්නවා. ඕකනේ සාමාන්‍යයෙන් යන සයිකල් එක. එහෙම වෙච්ච අයලා කළා ඇති අහලා බලන්න. හරි. එතකොට ඒ ඩිස්ට්‍රැක්ටඩ් ගතිය තමයි ඕගොල්ලන්ව මේකෙන් වළක්වන්නේ. IQ එක නෙමෙයි. ඔයාලගේ හැකියාව නෙමෙයි. එක එකාට තේරෙන මට්ටම් වෙනස් ඇති. මේකක් තියෙනවා. හැබැයි ඕන එකෙක්ගේ IQ එක මේකේ A level වල A3ක් දාන්න, A2යි B එකක් දාන්න, මෙඩිසින් ඉංජිනේරින් යන්න ඇති ඇත්තටම. හරි. ඒ මම කියන්නේ A2යි B එකක් දාගන්න නම් O level ඉවර වෙලා A level වලට එන ඕන එකෙකුගේ IQ level එක ඇති. ඒක එහෙම ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි. අර ඩිසිප්ලින් එක ඕන මාර විදිහට. ඒ කියන්නේ වාට මාර විනයක් තියෙනවා ආව කන්ට්‍රෝල් කරගෙන යන්න. මේකේ අමාරු පාර්ට් එක ඩිස්ට්‍රැක්ෂන්ස් වලින් තමන්ව එකතු කරලා තියාගන්න එක. කියන්නේ ඇත්තම ඕගොල්ලොත් පිළිගන්නවා ඇති වැඩ කරන්න අමාරු එළිය තියෙන ප්‍රශ්න නිසා නෙමෙයි. ඔයාලා හින්දානේ. ඔයාලම දන්නවා වැඩ කරන්න ඕනේ. ඒ වුණාට වැඩ කරන්නේ නැහැ නේ. හරි වැඩක්. එහෙම නෙවෙයි නාදී.